ඉතින් ඔයත් YouTube එකේ සර්ච් කර කර බලන්නේ ගෙදරට වෙලා ඉඳලා අපිට කරන්න පුළුවන් කිසිම දැනුමක් නැතුව කරන්න පුළුවන් අපේ බැංකු ගිණුමටම අපේ බැංක් account එකටම මුදල් ගන්න පුළුවන් job එකක්. ඉතින් අන්න ඒ වගේ අපේ බැංක් එකටම අපිට සල්ලි ගන්න පුළුවන් අපේ ගෙදර ඉඳන්ම කරන්න පුළුවන් කිසිම දැනුමක් නැතුව කරන්න පුළුවන් job එකක් ගැන තමයි අද වීඩියෝ එක අරගෙන අවිලා තියෙන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ CoinRise platform එකේ. ඉතින් මේකේ මොකද්ද වෙන්නේ කියලා මම දාලා අදහසක් ඔයාලට උඩින් දෙන්නම්. මේකේ තියෙන මේ account එක අපිට register වෙන්න පුළුවන්. register වුණාට පස්සේ මේගොල්ලන්ගේ group එකක් තියෙනවා. ඒ group එකට මේගොල්ලෝ දානවා signals. මේ signal වර්ග තුනේ ඒගොල්ලෝ දාන signal එක අපිට තියෙන මේ website එකට ඇවිල්ලා select කරලා trade කරන්න. ඊට පස්සේ අපිට trade කරාම loss වෙන්නත් පුළුවන්, profit වෙන්නත් පුළුවන්. අපිට profit වෙන ආදායම අපිට පුළුවන් අපේ බැංකු ගිණුමටම withdrawal කරගන්න. ඉතින් මම අද මේ වීඩියෝ එක කරන්න කියලා දෙනවා මේක කොහොමද register වෙන්නේ, මේක කොහොමද trade කරන්නේ, මේකෙන් මට profit වෙනවද නැද්ද, මේකේ loss වෙනවද, මේකේ bank account එකට මුදල් ගන්න කොහොමද, මේ හැම දෙයක්ම මේ වීඩියෝ එකේ මම අද කතා කරනවා. ඉතින් ඒ වගේ මේක ගැන වීඩියෝස් ගොඩක් මම මගේ channel එකේ දාලා තියෙනවා. ඉතින් ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් ගොඩක් අරන් එනවා. ඉතින් මේ වීඩියෝස් බලන්න කැමති නම් අනිවාර්යෙන්ම subscribe button එකයි bell icon එකයි click කරන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක like කරන්න අනිවාර්යෙන්ම වගේ යාළුවෙක්ට බලන්න share කරන්න. අර මුලින්ම කරන්න ඕනේ මම description එකේ first comment එකේ දාලා තියෙනවා මේ website එකේ link එක. ඔයාලට පුළුවන් ඔයා මේකෙන් මුදල් උපයන්න කැමති නම් මේ website එකේ link එක click කරලා මෙතනට එන්න. මෙතනට ආවට පස්සේ ඔයගොල්ලන්ගේ email එකක් මෙතනට ඉල්ලනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනට email එකක් ඇතුළත් කරලා මෙතන next කියන button එක click කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ email එකට එනවා verification code එකක්. ඔයාලට පුළුවන් මේ verification code එක enter කරලා මේ විදියට password එකක් enter කරලා මෙතනින් register වෙන්න. ඉතින් register වුණාම මෙන්න මේ වගේ interface එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක ඔයා දැක්කම ගොඩක් සංකීර්ණ වගේ හිතුවට මේක එච්චර සංකීර්ණ නෑ. මේක ගොඩක් පහසුයි අපිට වැඩ කරන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙතන SS කියන එකට යන්න. මේ SS කියන එක ඔයාලට පේනවා දැන් මගේ account එකේ USD තියෙන ගාන. withdraw button එකක් දීලා තියෙනවා, recharge button එකක් දීලා තියෙනවා. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ මේකේ මේගොල්ලන්ගේ signal group එකට join වෙන එක. ඉතින් ඔයාලට පුළුවන් මම description එකේ දාලා තියෙනවා signal group එකක්. ඒ link එක click කරලා ඔයාලට පුළුවන් මේගොල්ලන්ගේ මෙන්න මේ signal group එකට join වෙන්න. ඔයාලට පේනවා දැන් මේකේ subscribers ලා 6300 ගාණක් ඉන්නවා. ඉතින් මේ group එකේ විනාඩියෙන් විනාඩියට signals වැටෙනවා. ඔයාලට පේනවා මේ 60s කියලා තියෙන. ඒ කියන්නේ තප්පර 60න් 60ට signal වැටෙනවා. ඉතින් මේකේ තියෙන ඔයගලන්ට මේ පේනවා ඇති මේ small කියලා වැටලා තියෙනවා, big කියලා වැටලා තියෙනවා, odd කියලා වැටලා තියෙනවා. ඉතින් මෙන්න මේ signal වලින් එක එක මේගොල්ලෝ දානවා. ඉතින් අපිට තියෙන මේ signal එක බලලා trade කරන්න. ඉතින් මේ විදිහට මේ site එකට එන්නම්. මෙතනට ආවට පස්සේ ඔයා කරන්න ඕනේ මෙතනින් පල්ලෙහාට ගිහිල්ලා මෙතන BTC28 කියන button එක මේ විදිහට click කරන එක. මෙහෙම click කරලා පස්සේ ඔයා මෙතනට ආපු ගමන් මතක් කරලා මුලින්ම කරන්න ඕනේ මෙන්න මෙතන තියෙනවා 5 min කියලා එකක්. ඔයා මෙතනින් 1 min කියන එක select කරන්න. මොකද අපි join වෙලා ඉන්නේ 1 min signal group එකට. එතකොට අපි අනිවාර්යෙන් trade කරන්න ඕනේ 1 min interface එකේ. ඉතින් ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් 1 min කියලා මෙතන තප්පර ගාණක් අඩු වෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා දැන් මේ signal එකක් දැන් ඔන්න draw වෙනවා. ඉතින් ඔයාලට පේනවා ආයිමත් තප්පර 57ක් මේ විදිහට පටන් ගත්තා. ඒ කියන්නේ මේකේ විනාඩියෙන් විනාඩියට signals අපිට trade කරන්න පුළුවන්. මෙතනින් පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේගොල්ලෝ දෙන signals වර්ග 8ක් තියෙනවා. big තියෙනවා, small තියෙනවා, odd තියෙනවා, even තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ මේගොල්ලෝ දෙන signal එක මෙතනින් මේ විදිහට select කරා අපිට මේකේ trade කරන්න ගන්නද අපි ඩොලර් 0.0 ගණන් වලින් උනත් trade කරන්න පුළුවන්. 0.3න් උනත් trade කරලා මේ විදිහට trade button එක click කරන්න තියෙනවා. එතකොට අපිට result එක ඒ වෙලාවෙන් බලන්න පුළුවන්. මේ තප්පර 25 ඉවරුනේ ගමන් අපිට result එක බලන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම එකක් try කරලා බලමු. ඉතින් try කරන්න කලින් ඔයගොල්ලන්ගේ account එකේ dollars නැත්නම් ඔයා මේකේ වැඩ කරනවා නම් ඔයාට වෙනවා මේක recharge එකක් කරගන්න. ඉතින් recharge කරන්නත් ඔයාට bank එකේම පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් මෙතන recharge button එක click කරගන්න. ඉතින් ඔයගොල්ලන්ට මේකේ මං කිව්වා වගේ Binance එකට ඕනනම් සල්ලි ගන්න පුළුවන්, නැත්නම් bank එකට ගන්න පුළුවන්. ඉතින් Binance එකට ගන්න ඕන නම් මෙතන withdrawal address එක enter කරලා කීයක්ද කියලා දාලා මෙතනින් recharge කරන්න පුළුවන්. ඔයා මේකේ බැංකුවේම මේකට සල්ලි දානවා නම් මෙතන ඔයාලට පුළුවන් fiat currency කියන එක select කරලා මෙතන LKR කියන එක select කරන්න. ඒ කියන්නේ ශ්‍රී ලංකා flag එක තියෙනවා. ඊට පස්සේ මෙතනින් අහන ඔයා recharge කරන amount එක කීයද කියලා ඔයගලන්ට රුපියල් 600 ඉඳන් මේක recharge කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න මේ වගේ site වලට ලොකු ගණන් recharge කරන්න යන්න එපා. රුපියල් 1,50,000 ලක්ෂ 2 ලක්ෂ 3 මොකද මේ වගේ ගොඩක් රිස්ක් එක වැඩි. අනිවාර්යෙන් රිස්ක් එකක් තියෙන දෙයක් ට්‍රේඩින් කියන්නේ. ඒකින්ද ඔයගලන්ට දාන්න පුළුවන් අවම මුදල. ඔයගලන්ට නැති වුණත් කමක් නැහැ කියන හිතන මුදලක් මේවට දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ විදිහට මම රුපියල් 600ක් මේ විදිහට සිලෙක්ට් කරලා වඩ පුළුවන්. මෙතන next කියන button එක click කරගන්න. ඊට පස්සේ ඔයගලන්ට මේ pay now කියන button එක click කරාම වැටෙනවා bank details ටිකක්. ඔයගලන්ට පුළුවන් මේ bank details වලට මුදල් දාලා ඒ මුදල් දාපු receipt එක ඒ slip එක මෙතනට upload කරන්න. upload කරාම පැයක් දෙකක් ඇතුළත ඔයාගේ account එකට මේ මුදල් recharge වෙනවා. ඉතින් අපි දැන් recharge එකක් successful කරගෙන ඉවරයි. මං කිව්වා වගේම ඔයගලන්ට එන්න පුළුවන් මෙතන BTC28 කියන එකට. ඊට පස්සේ ඔයා මුලින්ම කරන්න ඕනේ මම කිව්වා වගේම මෙතන 1 min select කරගන්න එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් signal එක බලා ගන්න. ඔයා signal එක බලන්න යන්න ඕනේ ඔයාගේ signal group එකට. මේ විදිහට signal group එකට ගිහිල්ලා මෙතනින් යටටම යනවා. මෙතන ඔයාලට පේනවා අපිට කලින් signal එක මෙතන වැටලා තියෙනවා win කියලා. ඉතින් මෙතන ඊළඟට දාලා තියෙනවා මේගොල්ලෝ event select කරන්න කියලා.
ඉතින් මෙතනින් මම මෙතනට ඇවිල්ලා මෙතනින් E1 සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා මෙතනින් මම ඩොලර්ස් 5ක් වගේ මුදලක් දානවා. ඔයගොල්ලෝ මේ වගේ ලොකු ගණන් දාන්න එපා. 0.0 ගණන් උනත් දාන්න පුළුවන්. දාලා මෙතන ට්‍රේඩ් කියන බටන් එක මේ විදිහට ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතනින් තප්පර 16කින් අපිට අපේ රිසල්ට් එක බලන්න පුළුවන්. අපි වින් කරාද නැද්ද කියලා. මේක ලොස් වෙන්නත් පුළුවන්, ප්‍රොෆිට් වෙන්නත් පුළුවන්. කිසිම ගැරන්ටි එකක් නැහැ ට්‍රේඩින් වලදී. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. මේගොල්ලෝ සිග්නල්ස් දුන්නා කියලා හැම එකම ප්‍රොෆිට් වෙන්නේ නැහැ. අපි බලමු රිසල්ට් එක. ඔන්න සිග්නල් එක ඩ්‍රෝ වුණා. ඔයාලට රිසල්ට් එක බලන්න කරන්න තියෙන්නේ මෙතන my order කියන එක සිලෙක්ට් කරගන්න. ඔන්න ඔයාලට පේනවා අපි දැන් මේ ඩොලර්ස් 5ක් ඔයාලට පේනවා 5 කියලා වැටලා තියෙනවා. ඒ වගේම අපිට ඩොලර්ස් 9.75ක ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තියෙනවා. ඩොලර්ස් 5කට වගේ ආසන්න ගාණක් ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තියෙනවා. ඩොලර්ස් 5ක් කියන්නේ රුපියල් 1500ක් වගේ මුදලක්. ඉතින් අපි බලමු මේක ගෲප් එකේ දාලා තියෙනවද කියලා. ඔයාලට පේනවා මේ ට්‍රේඩ් එක වින් කරා කියලා මේ ගෲප් එකේ දාලා තියෙනවා. ට්‍රේඩ් එක ලොස් වුණා නම් අපි බලමු ඒවත් මේ ගෲප් එකේ දාලා තියෙනවද කියලා. ඔයගලන්ට පේනවා ඊට කලින් එකත් වින් කරලා තියෙනවා. අපි බලමු තව ඔර්ඩර් කියලා. ඔයාලට පේනවා මේ කලින් එක ලොස් වෙලා තියෙනවා. ඒ වගේම ඊට උඩ එකත් ලොස් වෙලා තියෙනවා. ඊට උඩ එකත් ලොස් වෙලා තියෙනවා. ඊට උඩ එක වින් වෙලා තියෙනවා. මේ විදිහට වින් වුණාද ලොස් වුණාද කියලා මේගොල්ලන්ගේ මේ ගෲප් එකේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකින්ද මේගොල්ලෝ දාලා තියෙනවා ඊළඟ ට්‍රේඩ් එක ස්මෝල් දාන්න කියලා. මේ විදිහට ඔයාලට ආයිමත් කරන්න තියෙන්නේ මෙතනට ඇවිල්ලා. මෙතනින් මේ විදිහට බෑක් වෙලා මෙතනින් අනිවාර්යයෙන් 1 min කියන එක තියනවාද බලන්න. ඊට පස්සේ ස්මෝල් නම් මෙතන ස්මෝල් සිලෙක්ට් කරලා ඔයා දාන ගාන දාලා මෙතන ට්‍රේඩ් බටන් එක ක්ලික් කරන්න. ඉතින් දැන් ඔයා දන්නවා මේක ට්‍රේඩ් කරන්නේ කොහොමද කියලා. ඉතින් දැන් ඔයා බලන් ඉන්නේ මේකේ අපි උපයපු මුදල් කොහොමද අපි විත්ඩ්‍රෝ කරගන්න කියලා. ඉතින් මේ විදිහට මම ඇසෙස් වලට යනවා. ඔයාලට පේනවා මගේ බැලන්ස් එක අලුත් වෙලා තියෙනවා දැන්. ඔයාලට පුළුවන් මෙතන මේ විත්ඩ්‍රෝවල් බටන් එක ක්ලික් කරගන්න. අර කිව්වා වගේ ඔයගලට USDT Binance එකටම ගන්න ඕන නම් මෙතන digital assets කියන එක සිලෙක්ට් කරලා මෙතනින් ඔයගලා withdrawal amount එක දැන් මේ 20ක් දානවා නම් 20ක් එන්ටර් කරගන්න. අනිවාර්යෙන් transaction fee එක විදිහට USD එකක් මේගොල්ලෝ කපා ගන්නවා. ඒ වගේ මේගොල්ලෝ withdrawal address එක දාලා submit කරාම ඔයගලගේ Binance එකට ගන්න පුළුවන්. ඔයගලගේ bank account එකට ගන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙතන currency කියන එක select කරන්න. මෙතන ඔයගලන්ට ශ්‍රී ලංකා flag එක වැටලා තියෙනවා LKR කියලා. ඔයාලට පුළුවන් මෙන්න මේක click කරගන්න. ඊට පස්සේ මෙතනින් අහනවා ඔයා කීයක්ද withdrawal කරන්න කියලා. ඔයගලන්ට පුළුවන් මෙතන withdrawal කරන amount එක දාන්න. මේගොල්ලෝ දාලා තියෙන USD rate එකක් යන්නේ USDT rate එක කියන්නේ රුපියල් 316යි කියලා. ඉතින් ඒ ගාන දාලා ඔයගලන්ට පේනවා transaction fee එක විදිහට රුපියලක් මේගොල්ලෝ කපා ගන්නවා කියලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් ඔයගලගේ bank details enter කරන්න පුළුවන්. ඔයගේ name එක, bank account එක, ඒ වගේම bank name එක, branch name එක enter කරලා submit කරාම ඒ මුදල් පැය දෙකක් වගේ ඇතුළත bank එකට withdrawal වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේකේ process එක කියන්නේ මේ site එකේ trade කරන්න තියෙන්නේ. ඉතින් මේක ගැන තවත් මේකේ trade කරන්න පුළුවන් option ගොඩක් තියෙනවා. ඉතින් ඒ දේවල් ගැන ඉස්සරහට videos බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපේ group එකක් තියෙනවා CoinRise community එකක්. ඒකට අනිවාර්යයෙන්ම join වෙන්න. ඔයගලන්ට තියෙන ප්‍රශ්න ඒ group එකේ කතා කරන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. Thank you වීඩියෝ එක බලුවට.